හරි මේ අහන්නකො වැඩි. දැන් ඔචනෝ කියන්නේ. අපිට දැන් දිගම වර්ලස තෝරන්න කලින් ඉන්නවා අපේ ආමුදුරුවනේ. අපේ ආමුදුරුවනේ. එන්න මේට. වර්ලසට කලින් යාවත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. සමරේ අයියා. සමරේ අයියා. අපේ ආමුදුරුවනේ කියලා කියන්න බෑ. අපේ ආමුදුරුවනේ. ඒක තමයි ඕනේ. ඒක තමයි ඕනේ. කවුරු කොහොම ආවත් ඒක තමයි ඕනේ අපිට. ඉතින් අයියා අපි පොඩ්ඩක් දේශපාලනඥයෝ දැන් ඔයයි මමයි දන්නවනේ මොනවද කියලා අපි දෙන්න. ඔව්. අපිට පුළුවන් ද නිකන් එක්තරා අලියෙක් ඉන්න පක්ෂයක නායකතුමෙක් විදිහට අලියෙක් කියන්න බෑ ලොකු සතෙක් ඉන්න එක. ලොකු ගලක් වගේ සතෙක් ඉන්න පක්ෂයක. ඩයිනෝසරෙක්ද එතකොට? නෑ ලොකු ගලක් වගේ. විශේෂයෙන් කියන්න ඕනේ දර්ශන උකුවේල ගුරුතුමාගේ අවුරුදු උත්සවයේ ඊවින්ස් මේකට ආපු සියලුම දෙනාට අපි ෆ්‍රී වයිෆයි කලාපයක් ගන්න ගෙවල් වලට හදලා දෙනවා කියලා කියන්න කැමතියි. ඉතින් මේ නුවර ඉස්කෝලේ වල ඉන්නවා ලස්සන නංගිලා මල්ලිලා ගොඩක්. ඉතින් මේ නංගිලා මල්ලිලා වයස ගැන හිතන්න එපා. age is just a number. මම අයියෙක් කියලා හිතන්න. ඉතින් අපි කියන්න තියෙන්නේ අපි හැම ඉස්කෝලේටම ගොඩක් ආදරෙයි. ෆිසික්ස් වලට ගොඩක් ආදරෙයි. ජය වේවා කියලා හැමෝටම කියනවා. So I had several visits for several countries and I had several discussions with the presidents and the prime ministers for other countries. They all told me to develop Sri Lanka from many sectors like industrial sector, health sector and private sector. ඉතින් අපි ඊවින් සෞදු උත්සවයට සුබ පතනවා. ජය වේවා. ඒත් එක්ක මට කෝල් එකක් දැන් එනවා. මට දැන් කෝල් එකක් එනවා. කෝල් එකක පක්ෂයක් තියෙනවා. ඒකේ නායකයා මෙහෙම කියනවලු. මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි. පියාණන්ගේ නාමෙන් කියනවා. සදා ලෝක පූජිත දර්ශන උකුවේලගම උදාගම්මාන විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ලෙවල් වලට ඒ තුනක් දාන ෆිසික්ස් වලට ඒකක් ගන්න හැමෝටම ගෙදර ගාන එකෙන් දෙනවා. රැට ඔබේ ගෙවල් වලට ඇවිල්ලා ඔබේ දෙපතුල් ළඟට ඇවිල්ලා ඔබ සතුටෙන් ඉන්න කියලා හොයලා බලන්න මම සූදානම් මේ කියන එක මතක් කරන්න කැමතියි. අනවතනමයි වණන් දෙස්ක ඔනගයි සිමස් thank you. චානුකයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් කල්පනා කරන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. චුට්ටක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි. මෙදාපාර අවුරුද්ද අපි නම් සමරනවයි ලොවෙත් නැති වෙන්නේ. හරිද? ඒ නිසා ඔබට කියන්න තියෙනෙත් මෙච්චරයි. අවුරුදු සමරනවා වගේම තමයි. කැවුම් කනවා වගේම තමයි. නේද? අධ්‍යාපන කටයුතු හරියට කරගන්න ඕනේ. අපි දන්නවා මෙතන ඉන්න පෙර ළමයි, ඒ වගේම පසු ළමයි, වර්තමාන ළමයි, මේ අවුරුද්දේ ලියන ළමයි, ඊළඟ අවුරුද්දේ ලියන ළමයි සියලුම දෙනාට කියන්න තියෙන්නේ. අවුරුදු කන්න වැඩාලන්න එකකට අයන්න හරි ලියන්න, අයන්න නැත්තම් F සමානයි MA කියලා හරි ලියන්න. ඒත් එකම සෙට් එකක් ඉන්නවා. සෙට් එක හඟුරන් ගෙදර ගෙනල්ලා මොකද කරන්නේ? මං දන්නේ දන්නේ කියන්නේම නැද්ද? කියන්නේ නැද්ද? කමන්නේ හැමෝටම සුභාලුත් අවුරුද්දක් මෙහෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා. නම මේ පොරොන්දුව පැත්තටම යන්න බැරිද? කොහෙටද යන්න පුළුවන්? අපි හැමෝටම සුබ පතනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. පිරන්ද නාල් වාල් තුක්කල් ජය වේවා. දෙමුඩ අපුඩියක් සිරිලායට සද්දට. සමරයට අපුඩියක් දෙන්න. බොහොම ස්තුතියි සමරය. හරි. අනේ ඉතින් දැන් සූදානම් වෙන්නේ